තෙරුවන් සරණයි සියලුම දෙනාට. පින්වත්නි, මේ සවැත් නුවර එක කාලෙක මේ මිනිස්සු පිරිසක් ජීවත් වුණා. මෙයාලා තුරුණුවන් කෙරෙහි කිසිම ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතිව තමයි ජීවත් වුනේ. ඉතින් මෙයාලා මේ විදිහට සිල් රකින්න නැතිව ඒ වගේම කොපමණ වස්තුන් තිබ්බත් මිල මුදල් තිබ්බත් දන් දෙන්නේ නැතුව ඊටමත් මසුරුකමින් ජීවත් වුණා. ඉතින් මෙයාලා ටික කාලෙකින් මිය පරලොව ගිහිල්ලා ඒ සවැත් නුවර සමීපයේම එක්තරා പ്രേත යෝනියක ඉපදිනවා. ඉතින් මෙහෙම මෙයාලා මේ പ്രേත යෝනියේ ඉපදිලා බොහෝ දුක් විඳින්මින් ජීවිතේ ගත කරනවා. එක කාලයක අපේ මුගලන් මහරහතන් වහන්සේ ඒ අසලින් යනකොට මේ പ്രേත පිරිසව දකිනවා. උන්වහන්සේ මේ പ്രേත පිරිසව දැකලා මෙයාලා ළඟට ගිහින් මෙයාලගෙන් අහනවා නුඹලගේ ඇඟේ කිසිම වස්ත්‍රයක්වත් නැහැ. ඒ වගේම නුඹලගේ ඇඟේ ඇටකටු මස්නහර පවා පේනවා. ඒ වගේම නුඹලගේ මේ ශරීරය ඉතාමත් කෙට්ටු ශරීරයක් තමයි නුඹලට තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ඉන්න මේ නුඹලා කවුද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ අර പ്രേත පිරිස මුගලන් මහරහතන් වහන්සේට කියනවා පින්වත්නි ස්වාමින් වහන්සේ අපි මනුස්ස ලෝකෙ ඉන්නකොට බොහෝ පව්කම් කරගෙන දැන් මේ പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්න പ്രേත පිරිසක් කියලා කියනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අහනවා අර പ്രേතයන්ගෙන් නුඹලා මනුස්ස ලෝකෙ ඉන්නකොට මොන වගේ පව්කම්ද කරේ කියලා අහනවා. ඉතින් මෙහෙම අහනකොට අර പ്രേත පිරිස මුගලන් මහරහතන් වහන්සේට කියනවා ස්වාමින් වහන්සේ අපි මනුස්ස ලෝකෙ ඉන්නකොට අපිට කොච්චර වස්තුන් තිබ්බත් කොච්චර මිල මුදල් තිබ්බත් අපි දන් දුන්නේ නැහැ. ඒ වගේම අපි සිල් රැක්කේ නැහැ. අපි තාමත් මසුරුකමින් තමයි අපේ ජීවිතේ ගෙව්වේ. තුරුණුවන් කෙරෙහි කිසිම ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතිව තමයි අපි ජීවිතේ ගත කරේ. ඉතින් අපි බොහොම පව් රැස් කරගෙන තමයි මේ പ്രേත ලෝකෙ ඉපදිලා දැන් බොහෝමයක් දුක් විඳිනවා කියලා මේ මුගලන් මහරහතන් වහන්සේට උත්තර දෙනවා. ඉතින් පින්වත්නි මේ പ്രേත පිරිස මෙහෙම කියලා ආපහු මුගලන් මහරහතන් වහන්සේට කියනවා ස්වාමින් වහන්සේ අපිට වතුර තිබහා වුණාම අපි වතුර තියෙන තැනක් හොයාගෙන යනකොට අපි යනකොට ඒ වතුර තියෙන තැන වතුර හිඳෙනවා. ඒ වගේම අපි රස්නේ වෙලාවට හෙවන තැනක් හොයාගෙන යනකොට ඒ හෙවන තියෙන තැනටත් අවුව වැටෙනවා. ඒ වගේම මේ හමන හුලඟෙන් පවා අපේ ඇඟ පිච්චෙන තරම් ඊටමත් දරා ගන්න බැරි රසණයක් තමයි එන්නේ කියලා කියනවා. ඒ වගේම අපි ගව් ගණන් බඩගින්නේ මේ ආහාර හොයාගෙන ගියත් අපිට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් සමහරක් പ്രേතයෝ කලන්තේ දාලා ඒ තැන්වලම කලන්තේ දාලා වැටෙනවා. ඉතින් සමහරක් අය උඩුකුරු අතට වැටෙනවා. ඒ වගේම සමහරක් අය මුණින් අතට වැටෙනවා. ඉතින් ඒ තැන්වලම වැටිලා නැගිට ගන්න පණක් නැතිව එහෙම්මම ඉන්නවා. ඉතින් ස්වාමින් වහන්සේ අපේ මේ පපුවයි හිසයි දෙකම එකින් එක ගැටෙනවා කියලා මේ പ്രേත පිරිස කියනවා. එහෙම කියලා මේ പ്രേත පිරිස ආපහු කියනවා මුගලන් මහරහතන් වහන්සේට ස්වාමින් වහන්සේ අපි මේ මනුස්ස ලෝකේ ඉන්නකොට කොච්චර වස්තුන් තිබ්බත් කොච්චර මිල මුදල් තිබ්බත් අපි දන් දුන්නේ නැහැ. ඒ වගේම මේ තරුණුවන් කෙරෙහි කිසිම ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතිව තමයි ජීවත් වුනේ. ඉතින් අපි බොහොම පව් රැස් කරගත්තා. ඉතින් ඒ නිසා මේ പ്രേත ලෝකේ මේ වගේ තව බොහෝ දුක් විඳින්න අපි සුදුසුයි කියලා මේ പ്രേත පිරිස මුගලන් මහරහතන් වහන්සේට කියනවා. ඒ වගේම මෙයාලා කියනවා අපි නැවත මනුස්සාත්මයක් ලැබුවොත් අපි සිල් රකින්නවා. ඒ වගේම දන් දෙනවා. මේ මසුරුකම බැහැර කරලා දානමාන ආදිය දෙමින් අපි යහපත් ආකාරයට අපේ ජීවිතය ගත කරනවා කියලා මේ പ്രേත පිරිස කියනවා. ඉතින් මෙහෙම කිව්වහම මොගලන් මහරහතන් වහන්සේ මේ පිරිසගේ කතාව අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ ගැන කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කතාව අරමුණු කරගෙන මේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරනවා. ඉතින් පින්වත්නි අපිට පේනවා මේ සංසාරේ කොච්චරනම් භයානකද. මේ අති දීර්ඝ සංසාරේ අපිත් මේ වගේ මේ പ്രേත ලෝකවල වල ඉපදෙමින් ඒ වගේම මේ සතර අපායේ බොහෝ දුක් විඳින්මින් මේ සංසාරේ අපිත් ඕන තරම් එන්න ඇති. ඉතින් අපි මේ ජීවිතයේ මනුස්ස ආත්මයක් ලැබලා ඊටමත් වාසනාවන්ත ලෙස ඊටමත් වාසනාවන්ත ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබුණු ජීවිතෙන් අපි උපරිම ඵල ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් අපි
අපේ අතින් අතීතයේ ඕන තරම් සිතින් කයින් වචනයෙන් වැරදි වෙන්නේ නැති දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඉතින් නමුත් අපිට පුළුවන් මෙහි මොහොතේ ඉඳන් ඊටමත් යහපත් ආකාරයට මේ සිතින් කයින් වචනයෙන් කුසල් සිදු කරමින් ජීවත් වෙන්න. ඉතින් අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන මේ ගෝර කටුක භයානක සංසාරයෙන් නිදහස් වෙන්න. ඉතින් අපි හැමදෙනාම අප්‍රමාදීව මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරමු. අපි දවසක අරගෙන යන්නේ මේ ලෝකයේ කොච්චර දේවල් තිබ්බත් අපි දවසක අරගෙන යන්නේ මොන සැප සම්පත් තිබ්බත් කරපු හොඳයි නරකයි තමයි. ඉතින් අපිට පුළුවන් ආකාරයට දන් දෙමින් ඒ වගේම ගිහියන්ට තියෙන නිත්‍ය සීලය තමයි පංචශීලය. මේ පන්සිල් ටික රැකගනිමින් මේ සීලයන් ආරක්ෂා කරගනිමින් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට ගත කරන්න. ඉතින් සියලු දෙනාම අප්‍රමාදීව කටයුතු කරමින් මේ නිවනට එක අඩියක් හරි ඉස්සරහට තියාගන්න. ඉතින් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.